Hi guys, good morning. ඉතින් සුබ දවසක් කියලා හැම කෙනෙක්වම ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි ඉස්සෙල්ලාම යන්නේ කිරිබත් ගොඩ. අද full busy දවසක්. අද මං හිතන්නේ ඔව්. ටික රෑවේ අද පාරෙම තමයි ඉන්නේ. අද රෑවේ අපි අද ඒකට ගිහිල්ලා එමම කන්න යනවා. කාලා වටයක් ගහනවා. එහෙමම ආයෙ රෑටත් කනවා එළියෙන්. අපේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අද දවසම full busy දවසක්. ඒ වගේම ෆන් එකේ තමයි අපි දවසම ගෙවන්නේ. busy වුණත් ෆන් එකේ. මේ ගැම්මෙන් ඉන්නේ. ලස්සනයි. ಟಾರ್ಗೆಟ್ ಫಿಕ್ಸ್ ದೇವನ ಚಿಕ್ಸ್ ಮೂವ್ ಆನ್ பண்ணாத பக்கா ஃப்ளெக்ஸ் மார்க்கெட் பெருசு மைண்ட் செட் புதுசு சேலஞ்ச் காட்டாத நிலக்கு பல்ஸ் போடே ஜீபே வெச்சதில மனச மட்டும் තිලක වර්ධන සෙලියුල ආමේ තියෙන්නේ. සෙලියුල එක ඉස්සරහා මාදවි ජුවලරිස් ආමේ තියෙන්නේ මේකනේ. අපි අද ආවේ මාදවි ජුවලර්ස් එකට. මේකේ ඕපනින් එකට ආවේ. කිරිබත් ගොඩ ඉන්නේ මාදවි ජුවලර්ස් එකේ. මේක මේ මාදවී කියන්නේ මුතුකරපන් චෙට්ටියාර් මේ ජුවලරි ෂොප් එකේ අනුබද්ධිත ආයතනයක්. බෑන්ක් එකක් සම්බන්ධ කරලා බෑන්ක් එකක් කරහා ලෝන් එකක් විදියට අරගෙන දැන් මේ තියෙන රේට් එකට වාරික වශයෙන් ගෙවීම කරන්න පුළුවන් ලබන අවුරුද්දේ හරි කරනවා නම්. ඔය ලබන අවුරුද්දේ හරි කරනවා වුණත් මේ අවුරුද්ද නම් ඔය රත්තරන් ගන්නේ මේ අවුරුද්දේ රේට් එකට අනුව තමයි ඔයාට ගෙවීම කරන්න තියෙන්නේ. ඒක ලොකු සහනයක් කියලා මම හිතනවා. මේ තියෙන්නේ බැංගල්ස් හරිම ලස්සනයි. මම එකක් දෙකක් අහලා පෙන්නන එකක් දෙකක් හරි ලස්සනයි. යුනික් බ්‍රෑන්ඩ් තියෙන්නේ. ඔන්න කොල්ලන්ට සුපිරිම සෙට් එකක් තියෙනවා. කිරිබත් ගොඩ ඉඳලා අපි දැන් යනවා. කොහෙටද අපි යන්නේ? අපි යම්රෝ එකට යන්නේ කිරිබත් ගොඩ. දැන් කිරිබත් ගොඩ ඉඳලා අපි අතුරුගිරියට යනවා. යම්රෝ එකට. මොකද අපි TikTok එකේ දැක්කා යම්රෝ එකේ ඔය රයිස් කොත්තු අනම් මනම් හැබැයි රස පාටයි ටුටුම තමයි ඒක දාලා තිබ්බේ. ගිහිල්ලා බලමු. අපි තාම ඉන්නේ කිරිබත් ගොඩ. මේ පාර හොයාගෙන යන ගමන් ඉන්නේ. හැපි බර්ත්ඩේ නානාද බර්ත්ඩේ බොයි. අයියෝ නංගියා හැපි බර්ත්ඩේ බොයි නානා ගමන් vlog එකේ ඉන්නේ. බර්ත්ඩේ බොයි නානා ගමන් ඉන්නේ. විචාර නානා ගමන්. ඔව්. රාජේස්විටයි පරිසරෙන් ඉන්න. හයිවේ එකට ආවා. හයිවේ එකේ ඉන්නේ. අපේ මහින්ද මහත්තයා ආදපු හයිවේ එක. දවසට 3 පාරක් උයන්න ඕනේ. ඔය 4 පාරක් වල මට කන්න බෑ. බැන්දර පස්සේ අනිවාර්යෙන් 3 පාරක් උයන්න ඕනේ. දෙසි. පන්දා මාරුතිනේ. අතුරුගිරියේ ඉන්නේ. අපි දැන් හොයාගන්න ඕනේ මොකද්ද? යම්රෝ එක නේද නිපුණි? යම්රෝ ග්‍රෑන්ඩ් රෙස්ටොරන්ට් ලොකේෂන් එක. දැන් අතුරුගිරියෙන් බෑලා ඉන්නේ අම්මට සිරි. කිලෝමීටර් 5යි. හරි විනාඩි 10යි තියෙන්නේ. කෙලින්මනේ. සිමිලරිටිස් තියෙන ඔයාගේ මගේ ඔයාගේ. ඔව්. ඔයාගේ මගේ. ගැලපෙනවද මං ඔයාට? ගොඩාක් ගැලපෙනවා. සිර අනුගම්මු. මැප් එක බලන් යන්නේ මැප් එක බලන් යන්නේ. තව කිලෝමීටර් 1යි කිලෝමීටර් 1මාරක් තියෙනවා. ඒ කොහෙද යන්නේ? ඇවිදලා. පාගමන. අන්න යම්රෝ මෙන්න තියෙන යම්රෝ එක අතුරුගිරියේ තියෙන්නේ. මේ තමයි ප්ලේස් එක. අතුරුගිරි මේක හොයන් තමයි අපි දැන් ආවේ. යන් ඇතුළට. බලමු. All right.
මේ තියෙන්නේ ලස්සනට. එන්නඩා. අපි මේ දැන් ඉන්නේ යම්රෝ ග්‍රෑන්ඩ් රෙස්ටොරන්ට් එකේ. මේක නේචර් තීම් එකට කරපු ලස්සන ලොකු රෙස්ටොරන්ට් එකක්. මෙතන කබානාස් විදියට තමයි ඩයිනින් ඒරියා එක තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන BYOB තියෙනවා. ඔයාලට ෆැමිලි එකේ කට්ටියත් එක්ක නැත්නම් යාළුවොත් එක්ක ඔෆිස් එකේ කට්ටියත් එක්ක ඇවිල්ලා රස්ස කෑම ටිකක් කාලා එන්ජොයි කරලා යන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක්. අපි කෑම ටික ඕඩර් කරා. කෑම ටික එනකන් පොඩි ඩාන්ස් එකක් මේගොල්ලන් පුරුදු වෙලා මේ TikTok එකක් දාන්න තමයි මේගොල්ලන් හදන්නේ. අපි මේ යම්රෝ ග්‍රෑන්ඩ් රෙස්ටොරන්ට් එකට එන්න ලොකුම හේතුව තමයි මේකේ තියෙනවා ස්පෙෂල් සිසිලින් කොත්තු එකක්. ඒක නම් කියලා වැඩක් නැහැ. යා ඇඳුම අමාරු කරන් එන්න. දෙවෙනි ඇඳුම නේ දාන් ආවේ. මේ දෙන්න ඉතින් ගිහිල්ලා ඇඳුම මාරු කරන් එන ටිකට අපේ කෑම ටිකත් ඕකේ වෙලා. චිකන් රයිස් එක. මේ තියෙන්නේ අර මම කලින් කිව්ව. Thank you. දුන් දාගෙන එන සුපිරි කොත්තුවක්. මේ කොත්තුවක් නේද? ඔව් චිකන් කොත්තුවක්. චිකන් කොත්තුවක් නේ? පාරනේ. අද අපි ආවේ අතුරුගිරියේ තියෙන යම්රෝ රෙස්ටොරන්ට් එකට. අපි ආවෙම දුන් දාන කොත්තුවයි ෆ්‍රයිඩ් රයිස් එකයි කන්න බලාගෙනමයි. මේ තැන අපි හොයාගත්තේ TikTok එකේ. ඒ TikTok එකෙන් බලලා තමයි අපි ආවේ. ඇතරම මේ දුන් දාන කොත්තුව දකිද්දි නම් පුදුම විදිහට ආසිතනවා. බඩගින්න වැඩි වෙනවා. මාරු සූදක් එන්නේ. ඒ කොත්තුවට වෙනම කොත්තු පෝෂන් එකක් එක්ක ඩෙවල් පෝෂන් එකක් තියෙනවා. එග් එකක් තියෙනවා. ඊට අමතරව රයිස් එක පැත්තට ආවොත් ඊට අමතරව අපි ගත්තා හොට් බැටර්ඩ් අපි මෂරූම් නේ නැත්නම් අපි හැවෙලෙම හොට් බැටර් කටර් ෆිෂ් එක කන්නේ. අද වෙනසකටත් එක්ක හිතුණා. යා හොට් බටර් ප්‍රෝන්ස් එකක් කන්න. ඒ ප්‍රෝන්ස් එක දකිද්දි නම් මාරම රස පාටයි. දැන් කෙලුණා. ඔව් කට්ට කෙලුණනවා. මේ රයිස් එක අපි ගත්තේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේ රයිස් එකත් දකිද්දි හොඳට චිකන් එහෙම දාලා තියෙනවා. හොඳ රස පාටක් තියෙනවා. දැන් ඉතින් කාලා බලන්න ඕනේ කොහොමද ටේස්ට් එක කියලා. කායේ செம்மையா இருக்குன்னு අපි ටේස්ට් பண்ணி பாப்போம் எப்படி இருக்குன்னு. ஃபர்ஸ்ட்லி என்ன பண்ணலாம்? මාරම උණුයි. Let's try. පට්ට උණුයි. ඒ වගේම සැරට හොඳට හදලා තියෙනවා. පට්ට රසයි. Cheers. මේ රස්නෙට අපි බොමු මින්ට් මොහිතෝ එකයි ලෙමන් මොහිතෝ එකයි. ඇතර මේ ප්ලේස් එක පට්ටම ලස්සනයි. හේතුව නේචර් ෆ්‍රෙන්ඩ්ලිනේ. ඒක අර සබාදහමත් එක්ක ඉන්නවා ඉඳලා අපිට එන්ජොයි කරන්න තියෙන ලස්සන ප්ලේස් එකක්. මේ කබානාස් වලට මම මාරම කැමතියි. මං වගේ කබානාස් වලට ආස කට්ටිය ඇති. මේක නම් පට්ටම රෙස්ටොරන්ට් එකේ නෙමෙයි. මේකේ ඉන්ටීරියර් එක පට්ට ලස්සනයි. මේ වගේ ප්ලේට් එක මේ රයිස් එකට හොඳට පීනට්ස් එහෙම දාලා දෙනවා. පීනට්ස් දාපු රයිස් එකක් කාලා දිනවද? මේ රයිස් එක හොඳට පීනට්ස් දාලා දිනවා. චිකන් නම් හොඳටම දාලා දෙනවා කටින් කට. චිලි පේස්ට් එකත් මාරම රසයි. පිපිඤ්ඤා ඔයා කන්න. ඔව් ඔයා කන්න. මහව පේන්නේ නැති ඉඳන් ඔන්න මම මෙතනට ආවා. ඇත්තටම දැන් මේ දැනුයි කන්නේ. තාම කෑවේ නෑ මම. චිලි පේස්ට් එකක් දාගන්න සෝස් එක. දාන්න. අම්මලා රසයි. රසයි. අතුරුගිරිය පැත්තේ ඉන්නවා නම් ඇවිල්ලා කට්ටිය try කරලා බලන්න. අපි නම් මේ ආවේ කඳානි ඉඳන්. අපි මේ කඳානි ඉඳන් මෙහෙට ආවේ. try කරන්න බලාගෙන මොකද රස පාටක් හිතුණා. අර වීඩියෝ එක දැක්කදී දුන් දදා එද්දි ආස හිතුණා. දැන් හොඳට මීට් අයිටම්ස් ඇඩ් කරලා තියෙනවා. සෝස් එක පොඩ්ඩක් දෙන්න. පොඩ්ඩක්. රයිස් එක දාලා. චිලි පේස්ට් එක දැන් කාලා ඉවර වෙන්න යන්නේ චිලි පේස්ට් එක. මොකද මට නම් හොඳට චිලි පේස්ට් ඕනේ. මේ චිලි පේස්ට් එක හරිම රසයි. ඉවර වෙනවා තේරෙන්නේ. පාරම. තව එකක් කියන්න ඕනේ. මෙහෙම මේ කණ එක විතරක් නෙමෙයි අපේ ආතල් එක ඩ්‍රයිවිං කරන් ආපු නිසා මම මේ පැත්තකට වෙලා ඉන්නේ. නැත්තම් ඇත්තරම බොන්න තමයි මේ වයිබ් එක සෙට් වෙන්නේ. මොනා කෑවත් වැඩක් නැහැ. කෝක් එකක් නැත්තම්. ජාතික පානේ මේ දින්. අපිට නම් එහෙමයි. ඔයගලන්ට කොහමද? yes. මේ රයිස් එක ඇත්තටම ගොඩක්ම රස වෙන්නේ මේ රට කජු වගේක් දාලා තියෙනවා. කැච් රයිඩිස් හදිච්ච මම ඉස්සෝ දාගෙන කනවා. මෙයාලගේ ඊයේ තමයි මේ නේල්ස් ටික දැම්මේ. බලන කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න මෙයාලගේ නේල්ස් කොහමද කියලා. පික්සි පොලිෂ් by පියුෂි. මාරම ටැලන්ටඩ් ගර්ල් කෙනෙක්. එයා ලස්සනට මට මේ වර්ක් එක කරලා දුන්නා. හරිම මහන්සි වෙලා සර්විස් එකත් සුපිරි. මාරම ලස්සන කරලා දුන්නා. අපි හිතපු විදියට නේල් ආර්ට් එක ලස්සනට කරලා දුන්නා. ඒකෙන් මාරම සැටිස්ෆයිඩ්. කියලා එයා හරිම දක්ෂ කෙනෙක්. හරි ටැලන්ටඩ් එයා. දැන් කොත්තුව කන්නයි යන්නේ. මම කොත්තුවත් එක්ක ඩෙවල් ටිකක් දාගත්තා.
मैं तेरे दिल की आवाज में हूँ तू तो नशा है तू हौसला है तू ही इरादा කොහමද කෑම? වතු රසයි හොඳ චිකන් කෑල්ලක් මේ සුපිරියටම චිකන් දාලා තියෙනවා නේ මදි නොකියන්න දාලා තියෙනවා කාලා බීලා ඉවරයි අපි ගෙදර යන ගමන් ඉස්සලා මේ ගත්ත ඒවා ටික දාගෙන ඉන්න ඕනේ කාර් එක අපායේ වගේ යන්නේ යම්රෝ නේ යම්රෝ එකෙන් අපි ඔන්න දැන් පිටත් වෙනවා යම්රෝ බායි යම්රෝ කඩුවෙල අතුරුගිරියේ බස් යන පාරේ එගොඩවත්ත ජංක්ෂන් එතන ජංක්ෂන් එකේ තමයි මෙන්න මේ යම්රෝ එක තියෙන්නේ. අතුරුගිරිය අවට ඉන්න කෙනෙක්ට ඇත්තටම එනවනම් සුපිරිම ප්ලේස් එකක් තමයි මේ යම්රෝ කියලා කියන්නේ. හොඳ රෙස්ටුරන්ට් එකක්. අපි අතුරුගිරියෙන් ඉන්නේ හයිවේ එකට දාලා මේ ගෙදර යන ගම. කෙල්ලෙක්ට හැම වෙලේම තියෙන්න ඕන ආස කරන තැන යන්න, ආස කරන කෑම කන්න, ආස කරන විදියට ඉන්න නිදහසක්. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. හැබැයි ලබාගත්ත කෙනා නම් පට්ට ලකි. කඩවතට අපි ආවා. Thank you. Follow like la. අමුඹ කියලා කොළ පාට අයිස්ක්‍රීම් එක කාරි රසයි. යෝගට් 3යි ෆලුඩා අයිස් 2යි නේ? Yeah. යෝගට් 2යි. ෆලුඩා එකෙන් 2යි. අමුඹ එකෙන් 1යි. ඉතින් අමුඹ බලමු කාලාද කොහොමද තත්ත්වය කියලා. Thank you. Gari, karena ya nih deh. මේ තියෙන්නේ මගේ වණ්ඩිය මේක තමයි මාරු කරන්නේ දැන් ඉස්සරහට. වාහනයක් ගන්න කෙනෙක් ඉන්නවනේ ඇත්තටම කීයක් හරි වැඩිපුර තියනවා නම් අර සුසුකි වලට යනවට වඩා ගන්න CHR එකක් කිසිම ලෙඩක් නැහැ දැන් අවුරුද්දක් පදිනවා. නේද නිපුණි? දැන් අවුරුද්දක් අපි පදිනවා. වාහනේ කිසිම ලෙඩක් තිබ්බද නේ? සුපිරිම වාහනයක් මොනවා වුණත් CHR එක කියලා කියන්නේ ඇත්තටම මං කලින් පැද්දේ BMW X5 එක ඒකත් එක්ක කම්පෙයාර් කරලා බලද්දී මේකේ ඇත්තටම ඊට කලින් පැද්දේ Nova එකක් පැද්දේ ඒක 2000 හරිද ඇත්තටම CHR එක කියලා කියන්නේ පෙට්‍රල් තොඳරම කරනවා එතකොට දුර දුවන්නත් සුපිරි එන්ජින් නනම්මනම් ට්‍රබල් මොකුත් නැහැ මේ වෙනකන් අවුරුද්දක් පැද්දා දෙයියන්ගේ පිටින් කිසිම කරදරයක් නැතුව කොහෙවත් අනාථ කරේ නැහැ අඩුම තරමේ පැච් එකක්වත් ගියේ නැහැ මේ වෙනකන් මේක අමුඹ අයිස්ක්‍රීම් එකක් බලමු කොහොමද තත්ත්වය කියලා අම්මට සිරිමේ කාලයක සුපිරේ අම්මට ෂා අපි නම් ෆලුඩා ගත්තේ කඩක් බලන්න ඇත්තටම හරි රසයි මේක උනේ රුපියල් 50යි අම්මට සිරි රුපියල් 50ට හැබැයි අවුලක් නැහැ හරිම රසයි ඒ අමුඹ ගෙඩියක් වගේම තමයි මාර රසයි යකෝ මේවනේ බොල අයිස්ක්‍රීම් කියන්නේ හරි රසයි අර වැනිලා එක නෑ නිකන් මේ ලෙල්ල විතරක් ගන්න එළියේ මාරයි ෆලුඩා වලට ලෙල්ල විතරක් ගන්න එළියේ ගන්න තිබ්බනන්ගේ අමුඹ ගෙඩිය අමුඹ ගෙඩියක්ම තමයි දානි කර අපරාධ මේක ගත්ත කියලා හිතනවානේ හරි රසයි හරි රසයිනේ 50ට පකඩු නෑ මේකද රස ඔයාගේ thank you දෙවෙනි පාරටත් ගත්තා මේක රස වැඩි එකයි ඔන්න දැන් වෙලාව 4:00යි එන වටයක් ගහලා කරලා කාලා බීලා බඩවල් දැන් ඔල්ලොට් වෙලා තියෙන්නේ බඩවල් ෆුල් වෙලා තියෙන්නේ මෙයා දැන් ගෙදර යන්නයි හදන්නේ මං ගෙවල් ඉස්සරහින් ඉන්නේ ඒගොල්ලෝ එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නයි යන්නේ හරි මේ වෙනකම් වීඩියෝස් බලපු හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් ඉස්සරහටත් මේ වගේ අපි වීඩියෝස් කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. මේ වගේ තව වීඩියෝස් වලින් ඉස්සරහට හම්බෙමු.